කවි දොරාරින්න මම කලින් නිශී පරක් වෙලා කවිස්කට සමාවෙන් ගන්නවා. මැසේජ් එක කවිස්ක දැක්කේ නෑ. දැන් තේජාන් දොරාරින්න ගියා. මායාවක් වුණත් කමක් නෑ කියලා. කවුරුත් නෑ. අටිපාරපා ඒ කියන්නේ 2021 අගෝස්තු 18 රෑ නිශී ඇවිත් තියෙනවා බා. පරක් වැඩීව අපි හමු පරක් කවිස්කු ශාන් අපි හමු උඹේ වර්ග නෙමෙයි මචං. උට ඕන උනේ උඹට බරක් නෙවෙයි කියලා පෙන්නන්න. නිශී යන්න ගියා. දැන් මටිනේ තේජාන් අයියා විතරයි. අයියා මගෙන් කෑම කමු දෙව්වා. මම බොරුවට පාඩුවේ ඉන්න දෙන්න කීවා. ඇත්තටම මට ඕනුනේ අයියේ මම එන්නද කියන්න බැරි වුණා. ලැජ්ජා හිතුණා. මම ෆේල් කෙනෙක්. අයියටත් බරක් වෙන්න ඕනේ නැහැ. අයියා ගේම් ගහනවා, හෙඩ්සෙට් දාගෙන hina වෙනවා. මට ඊර්ෂ්‍යයි. අයියාට යාළුවෝ ඉන්නවා. මට නැහැ. මම තනියම. අදරේ මම තීරණයක් ගත්තා. අයියට කරදරයක් වෙන්න කලින් මම යනවා. මගේ සද්දේ කාටවත් ඇහුන්නේ නැහැ. ඒත් අයියා හොඳ කෙනෙක්. අයියට කියන්න මම අයියත් එක්ක තරහ නැහැ කියලා. මම ආදරේ. අයියට කියන්න මම අයියත් එක්ක තරහ නැහැ කියලා. මම ආදරේ. අයියට මල්ලි වගේ. මට සමා වෙන්න අයියේ. උඹේ වරද නෙමෙයි. මගේ කරුමේ. අනේ අයියේ මට කතා කරන්න. මට තනියම ඉන්න බෑ. අනේ මාත් එක්ක කතා කරන්නකෝ. නෑ උඹව මැරුවේ නෑ. ඌ කීවෙත් නෑ. මගේ අයියත් ඔහොම තමයි. කාටවත් මොකුත් කීවේ නෑ. අපිට හිත කියවන්න බෑනේ බං. කවිෂ්ක මල්ලි මම සිදිජ. උඹේ කාමරේ දැන් ඉන්න එක. උඹේ තේජාන් අයියා මම ළඟ ඉන්නවා. උඹට දෙයක් කියන්න තියෙනවා. මල්ලි මම තේජන්න අයියා. උඹ මට බරක් නෙමෙයි මල්ලි. උඹ මට කතා බරක් වුණේ මල්ලි. මට සමාවෙන්න. මම උඹට ආදරෙයි මල්ලි. ඔටේ ගැහෙන්නද? ඌ දැන් නිදහස්. ඇහුණද කවිෂ්ක? මම ආදරේ උඹට. උඹ තනි නෑ.
මට සමාවය. ටේ ගැහෙන්නේ ඌ දැන් නිදහස්. අද නම් නිදිමතයිවා. සීඩියෙන් ටිකක් ඇවිල්ලා අද සද්ද හෙන්නේ නැහැ. කවිෂ්කයා නිදහස් බං.